බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයු ගමනීයෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණං නත්ති ජාතස්ස අමරණං ඉපදෙන සහ නිර්මාණය වෙන හැම දෙයක්ම යම්කිසි දවසක නැති වෙලා යනවා. ඒකයි කිව්වේ නත්ති ජාතස්ස අමරණං කියලා. ඉපදිච්චි බිහි වෙච්චි කිසිම කෙනෙක් සදාකාලිකව ජීවත් වුණේ නැහැ. උන්වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයු. මහණෙනි, මේ මිනිස්යාට තියෙන්නේ ඊටාම ස්වල්ප වූ ආයුසක්. අපේ ආයුෂ ඊටාම කෙටි. ඒ නිසාම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං. කුසල් කරන්න බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න කියලා. ඒ තමන්ට තමන් අනුකම්පා කර ගැනීම නිසා. මොකද එහෙම කියන්නේ මේ නිමේෂයෙන් නිමේෂය විනාඩියෙන් විනාඩිය මේ ගත වෙන්නේ අපේ මනුෂ්‍ය ජීවිතයේ ආයුෂ. ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න මේ මනුෂ්‍ය ජීවිතයක් අපිට ලැබිලා තියෙන්නේ කල්පකාන්තරයක් ගිහිල්ලා. ඊටාම වටිනා කියන කුසල් කරපු නිසා තමයි අද අපිට මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන්නේ. හැබැයි අද මනුෂ්‍ය ජීවිත ගත කරන අපි හෙට සමහර විට නැවත මේ කය බිඳුනෙන් පස්සේ මිනිස්සෙක් නොවෙන්න පුළුවන්. ඔබ මොහොතක් හිතන්න මේ ඇහැ ඉදිරියෙන් පියාඹාගෙන යන කෝඳුරුවා ගැන වුණත් වටිනා පණිවිඩයක් අපේ ජීවිතයට ගන්න පුළුවන්. අද මේ කෝඳුරුවෙක් කියලා හිටියට මේ සංසාරේ ඒ කෝඳුරුවත් ඒකාන්තයෙන්ම මනුෂ්‍ය ජීවිත ලැබලා හිටපු කෙනෙක්. ඒ වගේම තවදුරටත් අපිට හිතන්න පුළුවන් අද පෙර පින නිසා අපි යම් කිසි විදිහක කුසල ශක්තියක් නිසා මනුෂ්‍ය ජීවිතය ලැබලා හිටියත් අපිත් මේ සංසාරේ ඕනතරම් මදුරුව වෙලා ඉන්නේ නැති, කෝඳුරුව වෙලා ඉන්නේ නැති. ඒ වගේම තමයි පින්වත්නි අපි නැවත මේ සංසාරේ ඕනම අවස්ථාවක කෝඳුරුවෙක් වෙන්න පුළුවන්. ඕනම අවස්ථාවක මදුරුවෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සසර කියලා කියන්නෙම දුක් සහිත තැනක්. මේ සසර කියලා කියන්නෙම මහ භයානක තැනක්. ඒකයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ අනමතග්ගෝ යම් භික්කවේ පුබ්බා කෝටීන පඤ්ඤායති. මහණනි, මේ සංසාරේ මුලක් මැදක් අගක් දකින්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ සංසාරේ අපි ඉපදෙමින් ටික කාලයක් ජීවත් වෙමින් මරණයටපත් වෙමින් සංසාරේ අනන්ත කාලයක් අප්‍රමාණ කාලයක් අපි මේ භවයේ තුල සැරිසරමින් ආවා. ඉතින් ඔය සැරිසරන අතරතුර අපි ඕනතරම් විවාහ ජීවිත ගත කරලා තියෙනවා. දරුවෝ හදලා තියෙනවා, රස්සා කරලා තියෙනවා. ඒ වගේම තමන්ගේ ප්‍රියයන් වෙනුවෙන් අනන්ත අප්‍රමාණ ලේ දුක් කඳුළු වගුරවලා තියෙනවා. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මේ සංසාරය කියලා කියන්නේ දුකක්. ඒකයි උන්වහන්සේ පෙන්නන්නේ දුක්ඛෝ පතිට්ඨිතෝ ලෝකෝ. මේ ජීවිතය කියන එක දුක මත පිහිටලා තියෙනවා කියලා. ඉතින් සම්මුති ලෝකෙදී අපිට ඕක තේරුම් ගන්න බැරිකම නිසාම විවිධාකාරී මනෝලෝකවල මනෝභාවයන් හදාගෙන අපිම හිතනවා අපිට මෙච්චර කාලයක් ඉන්න පුළුවන්. අපිට දැම්ම බණ අහන්න ඕනේ නැහැ. දැම්ම සිල් රකින්න ඕනේ නැහැ. දැම්ම දන් දෙන්න ඕනේ නැහැ කියලා හිතනවා. හැබැයි අපි පැරැන්නෝ කියලා කිව්වේ මොකද්ද? අද එයි මරු පින් කරගන්නේ කියලා. මරණය අද එයි කියලා කියනවා. එතකොට පින් කරගන්න ඕනේ කොහොමද? හිස ගිනි ගත්තෙක් ඒ ගින්න නිවන්නේ යම්සේද? අපේ කොණ්ඩෙට ගිනි ඇවුලුනහම අපි ඒ ගින්න නිවන්නේ යම්සේද? අන්න මදකුත් ප්‍රමාදයටපත් නොවි දේශනා කරනවා කුසල් වල යෙදෙන්නේ කියලා. ඉතින් මේ මරණය කියන ධර්මතාවයෙන් මිදෙන්න පුළුවන් ගිහියෙක් හෝ පැවිද්දෙක්, එහෙම නැත්නම් දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් මේ ලෝකේ දකින්න පුළුවන් කමක් නැහැ. යම් කෙනෙක් උපත ලැබුවා නම් එයා ඒකාන්තයෙන්ම මරණයටපත් වෙනවා. ඉතින් අපි මරණයටපත් වෙන්න ඉන්න මිනිස්සු මේ හැම දෙයක්ම අපි කරන්නේ
මරණය කියන ධර්මතාවය අතේ මිට මොලවගෙන. කොයි මොහොතක ඒ මරණය අපිට වෙයිද කියන එක කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. හරියට අර නූල් බෝලයක් දිගහැරලා එක කොනක් අරගෙන අනිත් කොන දිගහැරෙන්න දාපුවාම නූල යම් ප්‍රමාණයක් තියනවාද? ඒක ගිහිල්ලා කැරකිලා නතර වෙනවා වගේ තමයි මේ ජීවිතයත්. කොතනින් කොහොම අවසන් වෙයිද, කවදා ඒ දේ වෙයිද කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි ජීවිතය අනියතයි, මරණය නියතයි කියලා කිව්වේ. පැරණිය ඒකයි කිව්වේ පණනං තනාග පිනිබිද වෙන්නේ කියලා. මේ ජීවිතය අර තනකොළ ගහක් උඩ, තනකොළ පත්‍රයක් උඩ තියෙන පිනිබිදක් වගේ කියලා කියනවා. කොයි මොහොතක එක සිඳිලා විනාශ වෙලා යයිද කියලා කියන්න බැරි නිසා. ඉතින් මේ ජීවත් වෙන කෙටි කාලය තුල පුළුවන් තරම් සිල් රකින්න, පුළුවන් තරම් ගුණධර්ම ආරක්ෂා කරන්න, ගුණවත් වෙන්න, සීලාචාර වෙන්න, අනිත් අයට උදව් උපකාර කරන්න, කාරුණික වෙන්න, වෛර කරන්න යන්න එපා, පලි ගන්න යන්න එපා, කාටවත් ඉරිසියා කරන්න එපා, කුඩු කේඩුකම් කරන්න එපා, කකුලෙන් අදින්න එපා. පුළුවන් තරම් දැහැමිව තමන්ගේ ජීවිතය ගත කරන්න. එහෙම අපිට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා මේ සංසාර දුකෙන් අත් මිදෙන්න.